අද අපි යන්න හදන්නේ ටිකක් දුර රෝඩ් ට්‍රිප් එකක්. මේකේ අපි ගෙදර ඉඳලා කිලෝමීටර් 300ක් 294ක් විතර දුරින් තියෙන මෙල්බර්න් වල ඉඳලා බ්‍රයිට් කියන සිටි එකට තමයි යන්න හදන්නේ. බ්‍රයිට් වල අපේ යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඒතර බ්‍රයිට් වලට යන අතරමඟ මයිටෙල් පෝර්ට් කියන සිටි එකේ ඉඳලා අපි එතනින් එහාට ගමන තමයි තියෙන්නේ. අපි වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගන්නේ මයිටල් පොඩ් හරිය ඉඳලා. ඊට කලින් අපි ඔයාලට මේ පෙන්වන්නේ අපි යන මැප් එක. අපි මයිටල් පොඩ් ඉඳලා අපි බ්‍රයිට් වලට ගිහිලා බ්‍රයිට් වලින් අපේ යාළුවෝ කට්ටියත් එක්ක යනවා මවුන්ට් හොතම් වලට. ඒක කියන්නේ වික්ටෝරියා වල තියෙන ඇල්පයින් රේන්ජ් එකේ වින්ටර් එකට හිම වැටෙන කන්දක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි එහෙමම ඩිනර් පේන් හරහා බහිනවා ඔමියෝ වලට. ඔමියෝ වලින් අපි යනවා මෙතන පාර පොඩ්ඩක් වෙනස් වෙනවා. ඇතුලෙන් බොගොන් හයි ප්ලේන්ස් රෝඩ් එකේ අපි යනවා ෆෝල්ස් ක්‍රීක් වලට. ඉතින් මේ වගේ කඳු පාරක් පේනවා ඇති ඔයගොල්ලන්ට. ඉතින් මේ පාරේ වින්ටර් එකේ එහෙමනම් යන්න 4x4 එකක් ඕනේ. සමහර පාරවල් සමහර කාලවලට වහනවා. ඊට පස්සේ අපි මෙතනින් මවුන්ට් බියුටි වලට ඇවිල්ලා අහපව බ්‍රයිට් වලට එනවා. ඉතින් බ්‍රයිට් වලට යනකම් අපි දෙන්න ගිහිල්ලා බ්‍රයිට් වලදී අපේ යාළුවෝ කට්ටියත් එක්ක මේ රවුම අද දවසේ කොහොම හරි මෙතන පැය 4:00මාරක වගේ ගමනක් කියලා තියෙන්නේ. ඉතින් බෑලා අපි නවත්තලා යනකොට තා වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මේ රවුම යන්න තමයි අපේ බලාපොරොත්තුව. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. අපි දැන් මයිකල් කුඩ් කියන සිටියට පහු කරලා එනකොට මේ ලස්සන කහ පාට ගහක්
කහ පාට තැඹිලි පාට වගේ වෙච්ච ගහක් දැකලා හිතන වාහනේ නවත්තලා පොඩ්ඩක් ෆොටෝ එකක් ගන්න කියලා නැවතුවා. ඒක සෑහෙන දිග කොළ තියෙන කහ පාට ගහක්. මෙතනින් මේ අපි යන පාරේ තමයි මෙතන ඉන්නේ පොඩ්ඩක් ඉඳ තියෙන නැත්තම්. නවනාගේ ෆොටෝ ෂූට්. මෙයාට ඉතින් ෆොටෝ ෂූට් පාට ලස්සනයි. Polisi ඔන්න දැන් අපි බ්‍රයිට් වලට කිට්ටු කරලා ඉන්නේ. මෙන්න බ්‍රයිට් බෝඩ් එක පහ වුණා. අපි දැන් මේ ඉන්න ගමනේදී යුරෝබීන් මුලින්ම මයිටල් ෆුඩ් ඊළඟට අවන්ස් ඊළඟට යුරෝබීන් ඊළඟට පුව කම්පා කියන සිටි එකෙන් පස්සේ බ්‍රයිට් වලට දැන් ආවේ. ඉතින් දැන් මේ ගමනේදී ඔන්න බ්‍රයිට් සිටි එකට අපි ආවා. මේක ඇතුලේ අපිට ඇවිදින්න තියෙනවා ලස්සන තැන් බලන්න. ඒ වැඩි අපිට යන්න අපි ගොඩක් වෙලාවට හෙට තමයි ඒ ගමන ඒ ටික බලන්න යන්නේ. අද අපේ රෝඩ් ට්‍රිප් එකේ ගමන පටන් ගන්න. ඉතින් යාළුවෝ ඉන්න තැන ඇඩ්‍රස් එක හොයාගෙන දැන් යන්න ඕනේ සිටි එක ඇතුලෙන්. ඒගොල්ලෝ Airbnb එකක් දාගෙන ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා එතන ඒගොල්ලොත් එක්ක සෙට් වෙලා ඒ ගමන යන්න තමයි අපේ බලාපොරොත්තුව.
අපි ඔන්න දැන් අපේ කට්ටියගේ නවාතැන්න තියෙන තැනට මේ සර්විස් රෝඩ් එකකින් යන්න තියෙන එතනත් ලස්සන තැනක්. ලස්සනට පාට වෙච්ච ගස් තියෙනවා. ඉතින් ඕටම් එකේ හින්දා ගස්වල කොළ පාට වෙලා ලස්සනට තියෙනවා. මෙතනින් එහාට ගමන කන්දේ තමයි. ඉතින් අපි ග්‍රේට් ඇල්පයින් රෝඩ් එකේ මෙහෙම එනකොට මේ වගේ නවත්තලා ෆොටෝ ගන්න පුළුවන් ලුකවුට් තියෙනවා. ඉතින් අපේ කට්ටියත් මෙතන වාහනේ නවත්තලා
කදුමුඩ ඉඳලා ඈත බලලා ෆොටෝ එකක් ගන්න කියලා සෙට් වෙන්න හදන්නේ. ඉන්නේ කලින් බැහැපු අය පැත්තට වෙලා. ඉතින් වටේ බලනකොට අපිට මතක් වෙන්නේ ඔස්ට්‍රියාවල ස්විට්සර්ලන්ඩ් වල අපි ගියපු ගමන් වලදී දැකපු කඳුකරේ ලස්සන. අපි ඉතින් මේ ඇවිල්ලා තියෙන පොතම් ඇල්පයින් විලේජ් එකට. ඕටම් එකේ. ඉන්ද්‍රා පිටස වාහනයක් ඉන්නවා. බෑර් පිටස වාහනයක් ඉන්නවා. එකක් දෙන්න. ඉඳ බේරන් මෙතනින් පස්සේ. මෙතනින් පස්සේ ඉඳලා බෑ. Yes. Segundo de gatena. You have arrived. Puta que vile dale me auto pasta. Auto no puta tiene una. මෙතනදී මේ කේබල් කාර් ටික එක තමයි තියෙන්නේ. හරි මේක තමයි කතන. අවුරුදු 4 කලින්. මේක සම්පූර්ණ මේ අපි දැන් ඉන්නේ හොටන් සෙන්ට්‍රල් වල. සෙල්සියස් 9.6 තාම මේ ඕටම් එක. මෙහි තියෙන ඔස්ට්‍රේලියාවේ තියෙන උසම ඇල්පයින් රීජන් එක. තාම ඉතින් අයිස් වැටෙන්නේ නැහැ වින්ටර් ළඟ. අර තියෙන අර පැත්තේ ඔක්කොම අර ෂේප් පටන් ගන්න දැන්. කේබල් කාර් එක නේ. අපි මේ ආව පාර සම්පූර්ණ අයිස් තියෙන්නේ. අපි මවුන්ට් හතන් වල ෆොටෝ ගන්න ඉවරලා පොඩ්ඩක් ඇවිදලා ඊළඟට අපි දැන් ආවා ඩිනර් පෙන්නට. මේ එන ටික මේ ටික දිගටම අපි වින්ටර් එකේ හිම ආවොත් එහෙම සම්පූර්ණ ස්නෝ තමයි තියෙන්නේ.
මේක ඇල්පයින් ඩිනර් පේන් සම්පූර්ණ ඇල්පයින් විලේජ් එකක්. මවුන්ට් හොතම් ඉඳලා ඩිනර් පේන් වලට එන එක වීල් චේන් දාගෙන ඉන්න ඕනේ වින්ටර් එකේ එනවා නම්. මේකේ තියෙන සම්පූර්ණ වින්ටර් එකේ ඇවිල්ලා කට්ටිය නැවතිලා ඉන්න ගම්මානයක් සම්පූර්ණ. ඉතින් අපිට මේකේ තියෙන දේ බලන්න පුළුවන් ගිහිල්ලා ඇතුළට පොඩ්ඩක් මේක ඇතුළට රවුමක් දාලා ඊළඟ තැනට යන්න පුළුවන්. මෙහෙම යනකොට පේන ඔක්කොම මේ දැන් ඔය වාහන නවත්තලා ඔය ඕටම් එකේ ආපු කට්ටිය ඒගොල්ලෝ මේ කැම්පින් එක නෑ ඔය කට්ටිය නැවිතලා ඉන්නේ. උනාට වින්ටර් එකේ ආවම මේ ගෙවල් ඔක්කොම ෆුල්. අපි අර පහු කරපු බෝඩ් එකේ ගහලා තිබුණේ මේ ඩිනර් පේන් තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1590ක් උසින්. මෙන්න සාමාන්‍යයෙන් එන බස් එකක් තියෙනවා මෙතන. PTV වලින් වැඩ කරන එකක්. දැන් ඔන්න අපි ඩිනර් පේන් ගම්මානට සමුදීලා ආපහු ග්‍රේට් ඇල්පයින් රෝඩ් එකට වැටුණා. දැන් අපි යන්නේ ඔමියෝ වලට. අර නැගපු කන්ද දැන් බැහැගෙන යන්න තමයි තියෙන්නේ. ග්‍රේට් ඇල්පයින් රෝඩ් ඩ්‍රයිව් එකේ අපේ ලන්ච් බ්‍රේක් එක. ග්‍රේට් ඇල්පයින් රෝඩ් එකේ ඕටම් ඩ්‍රයිව් එකේ අපේ මේ ලන්ච් බ්‍රේක් එක කට්ටිය ලන්ච් ගන්නවා.
දැන් අපි ඔමියෝ සිටිය එකට ආවා. මේ ඔමියෝ සිටිය එකේ පාක් එකක් පරණ බිල්ඩින් එකක් තියෙනවා, මිල් එකක් තියෙනවා. බලමු ගිහිල්ලා. මෙතන තිබිච්ච වීල් එක තමයි ගවලතන උඩ හයි කරලා තියෙනවා. ඒවා නෙදර්ලන්තෙදී දැක්කා. මේගොල්ලෝ නෙදර්ලන්ත ජාතිකයෝ ආවහම ඒගොල්ලෝ වතුර පාරක් අල්ලන මෝල් එකක් හයි කරනවා කියලා අපි ගියා මෝල් එකකට. මේකත් ඒ වගේ එකක් හම්බුණා.
පාර ලස්සනයි සීනරි වගේ නේ. සීනරි වගේ ආයේ. අපි දැන් මේ ඉන්නේ ඔමියෝ හයිවේ එකේ ඇවිල්ලා මග තැනක ලස්සන තැනක නැවතිලා මෙතන මට මතකට ඇන්ගලාස් රෙස්ට් කියන කෑම්පින් ග්‍රවුන්ඩ් එකක් කට්ටිය කෑම්පින් කරන තැනක් මෙතන පොඩි එල පාරක් එහෙනම් ඉතින් ගඟක් කියලා කියන්නේ ගඟක් තියෙනවා එක්කම ලොකු ඒරියා එකක් තියෙනවා කෑම්පින් කරන කට්ටිය ඉන්නවා මෙතන කෑම්පින් තැන් තියෙනවා හදාගෙන එහෙනම් මේ පාලමින් එහා පැත්තට ගිහිල්ලා මෙතනින් උඩට ගියාම ඊළඟට අපිට තව ටිකක් දුර යනකොට හම්බ වෙනවා බොගොන් හයි ප්ලේන්ස් රෝඩ් එක. ඒක තමයි අපේ ඊළඟට යන්න තියෙන්නේ උඩින් බලාගෙන යන්න තියෙන්නේ. මුලින් හරි ලස්සන තැනක්. ගස්වල පාට වෙනස් වෙලා ඕටම් එකේ සෑහෙන ලස්සනට තියෙන තැනක්. මෙතන ටොයිලට්ස් එහෙම තියෙන කෑම්පින් ග්‍රවුන්ඩ් එකක්. දැන් ඔන්න මං අර කලින් කිව්ව බොගොන් හයි ප්ලේන්ස් රෝඩ් එකට අපි එන්ට වුණා. මේක යනකොට අපිට නිකන් අර ෆීලිං එක එන්නේ ලංකාවේ අපි හොටන් ප්ලේන්ස් වල ඇවිදගෙන යනවා. අපි ගිහින් තියෙනවනේ. ඉතින් හොටන් ප්ලේන්ස් වල යනවා වගේ තමයි මේක උස් තනි තලාවක්. ඉතින් අපිට ඒක බලාගෙන මේ ගමන යන්න පුළුවන්. එහෙනම් ගමනේ ඉතිරි ටික එහෙම යන්නේ අපිත් එක්ක. දැන් බලන්න මේ හරිය මේක මේලව මේ පාර වෙනස මේ හරිය. මේ මොකක්ද මෙතන තියෙන්නේ? බොගොන් හයි ප්ලේන්ස් වල බොගොන් හයි ප්ලේන්ස් හයිවේ එක යන්නේ මේ. බොගොන් හයි ප්ලේන්ස් රෝඩ් නේද? හයිවේ නෙමෙයි. හයිවේ යන්නේ. බොගොන් හයි ප්ලේන්ස් රෝඩ්. පැත්තට ගියාට පස්සේ ඒ පැත්තේ ඒ කියන්නේ මේ වෝටර් ප්ලේන්ස් පැත්තට ගියාම එහෙම තමයි. මේ වගේ තමයි. ඔව්. අර තියෙන මං කිය වැවක් තියෙන ගලර පැත්තේ අර. ඔන්න නයින් කළා බලන්න අර. අර යට. ඕක අපි ඔතනින් යනවා අයිනේ. උඩින් යන්න දෙනවද දන්නේ නැහැ. ඔයාලට මම එතන මම අපි බලන්න පුළුවන් තැන කියලා තිබුණේ. එතන ටච් කරාම තියෙනවා ක්ලෝසින් zone කියලා. zoom කියලා. ඩෑම් එක අවශ්‍ය නැහැ. ඩෑම් එකේ පාර හැදුවා. යන්නම් බෑ. අපෝ මෙහිම ඉන්නේ. කොහේද මේ පැත්ත? ලස්සන ඇකල බබරේ හිටියා නේද? නෑ ඒ වාට ඔතන ඔය පැත්තෙන් පේනවනේ. කොහොමද වංගු ටික? ඒ බලන්න මේදී පාර මේ බලන්න ඔබට කෙලින් පාරම දා වංගුවක් දාලා තියෙනවා. මේ අතෙන් දාන්න පුළුවන් මේ පාර. ඒලාම අපි හිත මංගු පේන් දෙක.
මෙතන බහින්න පුළුවන් නේ මෙතන දාන්න පුළුවන් ඔය මෙතන දාන්න පුළුවන් අයින් පුළුවන් කියන්නේ යන්නේ Hey, agar map pe instruction hai. Oh sorry. Google Map पे कितना वहाँ हो गया? Google Map पे कितना वहाँ हो गया? मैं पोस्ट किया नहीं। मैं पोस्ट किया पोस्ट අපේ ඕටම් රෝඩ් ටිප් එකේ ඊළඟ නවත්තන පෝල්ස් ක්‍රීක්. ඉතින් මෙතෙන්ට අපි ආවා. මේක වින්ටර් එකේ නම් ඉතින් හිමින් වෙහිලා තියෙන ඇල්පයින් විලේජ් එකක්. කට්ටිය මෙතෙන්ට බ්‍රයිට් වල ඉඳලා අනිත් පැත්තෙන් එන්න පුළුවන්. අපි ආවේ ඔමියෝ පැත්තෙන්. අපි රවුමේ දැන් ටිකක් පාළුයි. ඒ වුණාට ඉතින් කට්ටිය තාම ඉන්නවා. දැන් හවස් වේගෙන ඉන්නේ. කොහොම හරි මෙතනත් බලාගෙන අපි මවුන්ට් බියුටි වලට යන්න ඕනි දැන් ඉතින්. එතනටත් තව ටිකක් දුර තියෙනවා. කොහොම හරි කට්ටියත් එක්ක මෙතන නැවතිලා ඉතින් මෙතන පොඩ්ඩක් ෆොටෝ එකක් කාරිය අරගෙන ඊළඟට වොෂ්රූම් යන්න ඕනේ යට යන්න පුළුවන්. ඉතින් මේක නිසා කට්ටියත් එක්ක පොඩි රෙස්ට් එකක් අරගෙන ගමන යන්න තමයි හදන්නේ. ඔය පැත්ත දෙක තමයි දැන් ඔය පැත්තේ රේඩියෝ තියෙන්නේ. ඔව්.
ඊළඟට අපි නවත්තුවේ පේන්ට ෆෝල්ස් වල. ඔන්න අපේ ගමනේ අන්තිම නවාතැන මවුන්ට් බියුටි. එනකොට ඉතින් හවස් වෙලා කරෝල වැටිගෙන ඉන්නේ. මෙතනින් එහාට නම් ඉතින් වීඩියෝ එක ගන්න වෙන්නේ නැහැ. අපි බලමු හෙට මෙතෙන්ට හපෝ එන්න පුළුවන් වුණොත් එන්න. කොහොම හරි යන්න අපි මවුන්ට් බියුටි වලට ආවා. දැන් අපිට බ්‍රයිට් වලට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මවුන්ට් බියුටි. බ්‍රයිට් වලට ඇවිල්ලා ෆෝල්ස් ක්‍රීක් වලට එන කෙනෙක් මවුන්ට් බියුටි හරහා තමයි ෆෝල්ස් ක්‍රීක් වලට එන්න ළඟම පාර. මේක පොඩි සිටි එකක්. ඒ වෙලාවට පාළුයි. එහෙමනම් මේ ගමන මෙතනින් නවතිනවා. මවුන්ට් බියුටි වලින් නවතින්න හදන්නේ අද දවසේ වීඩියෝ එක.